सांसों में तेरी नजदीकियों का බඩු අරගෙන දෙන්න. හොඳම තැනට ඇවිත් තියෙන්නේ. सांसों में तेरी नजदीकियों का इत्र तू घोल दे. Hi, welcome back to my YouTube channel. අද මම ඔයාලට ස්පෙෂල් vlog එකක් තමයි අරගෙන ආවේ. මේ vlog එක ස්පෙෂල් වෙන්නේ මම අම්මට පළවෙනි වතාවට තමයි අලුත් අවුරුද්දකට බඩු අරගෙන දෙන්නේ. ඉතින් අපි දෙන්නගේ shopping vlog එක තමයි මේක. ඉතින් අපේ ගෙදරට අම්මට ඕන කරන දේවල් සේරම එකම තැනකින් ගන්න අපි හැමදාම එන තැනට තමයි ආවේ. ඉතින් අපි දෙන්න ආවේ මහරගම ලේඩි ජේ එකට. එතන පොඩි බබෙක්ට අවශ්‍ය කරන දේ ඉඳලා වයසට යනකම්ම ඔයාලට ඕන කරන හැම දෙයක්ම වගේ එකම තැනකින් ගන්න පුළුවන්. මම අම්මව එක්කගෙන ආවේ unlimited family shopping experience එකක් ගන්න. ඉතින් ලේඩි ජේ කියන්නේ ලංකාවේ ලොකුම හෝම්වෙයා ස්ටෝර් එක. ඉතින් මෙයාලගේ කස්ටමර් සර්විස් එකත් මාරම හොඳයි. ඉතින් අපි ෆස්ට් ෆ්ලෝර් එකේම පැය 3කට වඩා හිටියා. ඒ කියන්නේ මාරම බඩු ගොඩක් තියෙන යන්නේ හිතා ගන්න බෑ මොකක්ද ගන්න කියලා. ඒ තරමට එකකට එකක් මාරම ලස්සනයි හරිම ආස හිතෙනවා. ඒ වගේම මෙයාලගේ ප්‍රයිසස් මාරම රීසනබල්. ඉතින් දැන් ඔයාලා අපේ ගෙදරට ආවොත් ලේඩි ජේ එක වගේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අලුත් අවුරුද්දට shopping කරන්න තැනක් හොයනවා නම් ලේඩි ජේ එක තමයි ඔයාලටත් ගැලපෙනම තැන. ඒ කියන්නේ ඔයාලට අවුරුද්දට gift දෙන්න, ගෙදරට බඩු, ඇඳුම් හැම දෙම වගේ මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දට වළං වගේ මෙයාලා මෙහෙම ස්ට්‍රෝලර්ස් තියලා තියෙනවා චූටි බබාලා වෙක්කන් ආවම එයාලව දාගෙන යන්න. ආබාධිත අයවොත් එයාලටත් වීල් චෙයර්ස් තියලා තියෙනවා එයාලා. ඇත්තටම මම වෙන කිසිම ෂොප් එකක එහෙම දැකලා නැහැ. ඔයාලට ඒ වගේ පහසුකම් ගොඩක් ගන්න පුළුවන් ලේඩි ජේ එකට ආවොත්. ඇත්තටම මෙතන නම් පිස්සුවක් අනේ. අයියෝ හැම තැනම එක දේවල් හරිද හිතා ගන්න බෑ මොකද්ද ගන්න කියලා. අනේ දැන් දැන් මේ මතක් වෙද්දි මට යන්න ආසයි. ඒ තරමට මාරම කාලේ යනවා තේරෙන්නේ නැහැ. අනේ පැය ගාණක් හිටියා ෆස්ට් ෆ්ලෝර් එකේ විතරක්. ඇත්තටම ඔයාලා ලේඩි ජේ එකේ නෑ කියලා දෙයක් දන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ තරම්ම මට නම් හිතා ගන්න බෑ මොනවද මේකේ නැත්තේ කියලා. හරිද? හැම දෙම වගේ තියෙනවා. මම හිතාගෙන ගියපු ඔක්කොම වගේ මට ගන්න හම්බුණා. ඒ වගේම අපේ අම්මා දැන් යද්දි ගියේ මේ වගම කියලා නිකන් ලිස්ට් එකකුත් හදාගෙන තිබ්බේ. ඒවත් ඔක්කොම වගේ අපි ගත්තා. ඔයාලට අපේ ගෙදර ආවොත් ලේඩි ජේ එක වගේම බලා ගන්න පුළුවන්. बन्नो मेरी चली ससुराल को अखियों में पानी दे गई तो आवे मीठी गुड़धानी ले गई सोना था तेरा वे झूठा रंग दो दिनों में छूटा कैसे बुलाऊं बैरिया राजड़ तू भी क्या याद रखेगा बन्नो मेरी चली ससुराल को अखियों में पानी दे गई तो आवे मीठी गुड़धानी ले गई सोना था तेरा वे झूठा रंग दो दिनों में छूटा कैसे बुलाऊं बैरिया Hai. Hai, apa salah nggak ada kita bilang? Tadi lah pernah ini. Hai. මං ගානේ අම්මට බඩු අරගෙන දෙන්න. හොඳම තැනට ඇවිත් තියෙන්නේ. දැන් අපි කලාකාරකට වගේ තියෙන්නේ. ලස්සනයි. නිකම් එන කලාකාරී හරිම ලස්සනයි. ඔයාලටත් ඔයාලගේ ගෙදර ලස්සන කරගන්න ඕන නම් මේ ජේකට අනිවාර්යෙන් එන්න. මාර ලස්සනයි. අපේ අම්මා මට ලොකු දඩයක් දාන්න තියෙන මම
මේ මම කවදාවත් මෙහෙම අරන් දීලා නෑ අම්මට. මේ අපේ කියන්න කොතර වෙట్లేదా. මේ මුළු වතාවට තමයි අරන් දෙන්නේ කියන්න නැත්නම් ප්‍රීතිය ප්‍රකාශ කරන්නේ. ප්‍රීතිය එහෙම හරිනේ. මේ අලුත් කුස්සිය මං ගානේ බලමු දැන් මේ සේනම් පෙන්න ලස්සන කලාගාරයකට ගියා වගේ හරි ලස්සනයි. මේක ලස්සනයි නේ. මේක දෙන්න කිසියට කොහොමද? ලස්සනයි. අපේ අම්මාට මේවා දැක්කම පිස්සු වගේ දැන් මෙතනින් එක්කන් යන්න වෙන්නේ නැහැ. අනිත් ෆ්ලෝ වලට එක්කන් යන්න වෙන්නේ නැහැ. මෙතනින් යන්න වෙන්නේ නැහැ. මම දන්නවා ඒක. අපේ අයියා වැඩක් කියලා එන්නයි කියලා කිව්වා. කුරු ගෙඩිය පොරෙන්න ඇවිල්ලා. බස්. මේ අම්කල් කියනවා. මට ආසයි අකල්ල ඔබේ වගේ සිප ගන්න ඔබේ වුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දෙනා විට නුඹට මට තුරුළු සැනසෙන්න මට ඕනේ අම්මේ අක්කට බබෙක් හම්බුණා මේවා එකක් අපි අරන් දෙමු. අනිවාර්යයෙන්. ඈ? අක්කිට මේකක්. ඒකත් ලස්සනයි. ටී බලන්න. මේක තමයි උනත් කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. මේ කාර්ය මේ අපි නිකන් පික්නික් යන්නේ. ඒ වගේ අදගෙන මාත් ලස්සනයි යන්නේ. බලන්න කොයි තුනි වගේ. අන්නන්නේ දැක්කමයි. මට අපේ ගෙදර මතක් වෙනවා මේ කුරුණි ඉස්සර කාලේ කුරුණි තිබ්බය වගේ. බලන්නකො මේ වගේ තියෙන මේ පිනිසින් මේක ලස්සන. ඒ වල බලන්නේ නැති දෙයක් නැහැ. මේ වගේ නම් හොයා මම පිටේ යන්නේ ඕ. ආයෙ ලස්සනයි. අනිත් මේක මමරන්ට දෙන්න වාසි හරිද? බලන්නකො මේ ඉන්දියාප්ප තට්ටු. එළ මේ නිමාව බලන්නකො මේ මෙහෙම විතරයි. ඔව් ඈ මාරම ලස්සනයි තමයි. ගානක් ගන්නවයි නුඹේ. හරිම සාධාරණයි. අවුරුදු ගානකට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගත්තාම. ගෙදරකටම අවශ්‍ය නැහැ. නැතිසි. ගෙදරක මේ මුදල් උල්පත. සල්ලි නලාගෙන එනවා මේක ගේ ඇතුළට මෙහෙම තියන්න ඕනේ. ගෙත එන විදිහට. සල්ලි උල්පත. ජපානට ගියා වගේ. ඔව් ඈ මාර ලස්සනයි. ඒක ජපාන් විදියට තමයි හදලා තියෙන්නේ. ලස්සන. ඉතින් සෙට් එකක් ගම්නේ මේකෙන් සෙට් එකක් ගන්න. ලස්සන අපි ජපාන් ගියා වගේ. ලලිතියන් සමී මූමන්ස්ට කෝප්පයක් තියෙනවා. අට්ටද? අට්ට කියලාද? මේක මේ චූටි බබාලා එක්කන් ආවම මේ බ්‍රෙස්ට් ෆීඩින් කරන්න ඇත්තටම අර වෙන ෂොප් වල එහෙම නැහැනේ කොටින්ම මේ බලන්නකො මාන විදියට. ඉතින් මෙතනින් ඔයාලට බෙඩ් ෂීට්, ටවල් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. මෙතන ඔයාලට කැමති පාටකින් තෝරගන්න පුළුවන්. හැම පාටක්ම වගේ මෙතන තියෙනවා. අපි බබාට ටවල් එකකුත් තියෙනවා. ඒ ගෙවන් බබා. ඒක නෝ ගන්නවා. මේ ගානෙන් ගන්නවා අනිත් ඒවා සේරම තියලා හරි මේක නම් ගන්නවා. දැන් සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්නේ. ඒ ගානක් කැවිත් අරගේ හිතා ගන්න බෑ අනේ පුදුම හිතා ගන්න බෑ කියන වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉස්සෙක්
සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි මම හිතන ඔයාලට රුපියල් 700 කණගිනේ 700 වගේ ඉඩම් උඩට ඕනෙන් තරම් බලන්න මාල්ම ලස්සන මේ සීටස් මිනිස් ඉඳන් ගල්වල වගේම අතන ලොකු මේ බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒක වෙනම වීඩියෝ එකක් දාන්නම්. किसी रोज बारिश जो आए समझ लेना बूंदों में मैं हूँ सुबह धूप तुमको सताए समझ लेना किरणों में मैं हूँ I have died every day waiting for you darling don't be afraid I have loved you for 1,000 years I love you for 1,000 more तेरी नजरों ने दिल का किया जो हशर हसर ये हुआ आंखों में तेरी अजब सी अदाई है दिल को बना दे जो बदंग सांसे तेरी वो हवाई है මේ යම් ඉන්නද? මම දැන් අපි යම් ජපාන් යද්දි අපි දෙන ජපාන් යද්දි මම යාළුවෙන් පියාලයක් නේ. ඈ අපි මයි ජපාන් යද්දි මම යනවනේ අපි දෙන්න ජපාන් දෙකක් අරන් තියන්නේ. එතකොට අපි දෙන්න රෝස පාට ඔය ආස පාට රෝස පාට තියෙන්නේ. ලස්සනයි මේ සුදු එකත් ලස්සනයි. අනේ ආස සුදු. සම්මිටි සුදු එක. මේ ලස්සනයි ඒවා තියෙනවා. ලස්සන මෙතන තියෙන මෙයාලගේ යුනිසෙක්ස් ඉන්ටර්වෙයා කලෙක්ෂන් එක. ඉතින් මෙතන තියෙන කලෙක්ෂන් එකේ තියෙන මේ තියෙන සේව්ස් මේ කිට්ස් ලගේ තියෙනවා යෝගා මැට් තියෙනවා. ඒකට මේ කැරම් මේවා ඩාම් බෝඩ් එකේ ඉඳලම මෙතන තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. කැරම් එක මේ ලොකු බෝඩ් එක තියෙනවා. පොඩි එක තියෙනවා. අම්මා බෝල සෙල්ලම් කරන්න හදන්නේ. අනේ රෝස් වටේ කරන් ඕනේ අම්මේ. මේ ෂෝයි. ඒ වගේ මේ චූටි බබාලට මේ ටූල්ස් තියෙනවා. චූටි මේ එක එක සයිස් වලින් තියෙනවා. ඊට පස්සේ මේ ටූල්ස් වලින් සුවොත් බලන්නකෝ මේ මොරම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙයාලගේ. මේ තියෙනවා ජීන්ස් වෙයා. මේ සෙක්ෂන් එකේ තමයි ජෙන්ට්ස් ලගේ ස්පෝර්ට්ස් වෙයා තියෙන්නේ. එන්න අපි බලමු. එයාලට අවුරුද්දට අගුවටම සරන් ඒවා ගන්න තැනක් කිව්වද? ලේඩ්ස් එක තමයි හොඳම තැන. මේ බලන්න මාළම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. පාට පාටි ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ලොකු මේ ඔෆිස් වෙයා කලෙක්ෂන් එකක් තියෙනවා. මාළම මේ හැම පාටකින්ම වගේ මාළම ලස්සන විදිහට අර වෙන ෂොප් වල නාර එකයි දෙකයි තියෙන එක පාටකින් මේක එහෙම නැහැ. නැටි පාටකුත් දැන් හැම පාටින් වගේ එන්න ගොඩක් තියෙනවානේ. दिल कहे कि आज तो छुपा लो तुम पनाह में कि तरह तुमको खो दो එතන තියෙන්නේ බේබීස් කලෙක්ෂන් එක. මාල්ව මේ බලන්නකො මාල්ව ලස්සනයි යන්නේ ෂෝයි. ඒ නැප්කින් එකේ ඉඳලම ඇඳුම් ඕනම එකක් හැමදේම වගේ මේ පිලෝස් මේවා සේරම දේවල් ගන්න පුළුවන්. सांसों में तेरी नजदीकियों का इत्र तू घोल दे घोल दे පුරාණී ඩෙසර්ට්
ස්ටාර්ට් දෙකක් ඉවර කරලා තියෙන්නේ. මම කොතනින් පටන් අරගෙන ඉවර කරන්නද කියලා හිතා ගන්න බෑ. මේකේ නැති දෙයක්වත් නෑ. ඒකටම හැම දෙයක්ම වගේ කියන්නේ චැම්පියන් එකේ දෙතරට අවශ්‍ය ගෝවරදින්දලා ඇඳුම් වලට වෙනකම්ම හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ third floor එකට දැන් අපි ආවේ. third floor එකේ තියෙන ගොඩක්ම ladies වෙනවා. දැන් sarees, lehenga, දැන් මෙතන තියෙනවා මේ workouts කරද්දි ඔයාලට workouts බලන්න shoes, sports bra, සේරම වගේ 12000ක් ඇතුළත cover කරගෙන ආවට ගන්න පුළුවන්. මේ කියන්නේ යාළුවනේ මේ wedding sarees collection එක. ටිකක් try කරලා බලමු. ඒ වගේ අතන තියෙනවා lehenga collection එක. ඉතින් දැන් මේ කියන්නේ ආයේ lehenga collection එක. මාත් එකක් try කරලා බලලා අපි බලමු මොකද්ද ගැලපෙන්නේ කියලා. මම pink color එකට ආසින් ඉන්න මම මේක තමයි තෝරගත්තේ. අපි මේක try කරලා බලමු. किसी रोज बारिश जो आए समझ लेना बूंदों में मैं हूँ सुबह धूप तुमको सताए समझ लेना किरणों में मैं हूँ I have died every day waiting for you darling don't be afraid I have loved you for 1,000 years I love you for 1,000 more तेरी नजरों ने दिल का किया जो हशर हसर ये हुआ कुमे तेरी අපි බලන්න යමු කඩුන්. ඔය තුරුලේ මුදුද තුලේ සුවයහනේ හාදුතියා නෙතුනු නිදා ඔබම සිතා සනසුනදා නෑයෙන්නේ ඔය තුරුලේ මුදුද තුලේ සුවයහනේ හාදුතියා නෙතුනු නිදා ඔබම සිතා සනසුනදා නෑයෙන්නේ ඉන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යද්දිත් මේ වගේ soft toys ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇෂියා එක තියෙන ෆ්ලෝ එකේ මෙන්න මේ වගේ cute items ගොඩාක් තියෙනවා. ඔයාලට එතනින් කැමති books තෝරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම Lady J එකට ගිහිල්ලා ඒ experience එක ගන්නම ඕන. ඔයාලට එතනම pastry shop එකකුත් තියෙනවා. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye. सांसों में तेरी नजदीकियों